Hi, I'm re-recording this introduction to my YouTube channel because the first one was shirtless, so I thought it is not good for uploading first. So I'm re-recording this. Hi, introduction එකවත් මම හිමාශ හිමාශ මනුපිය නෙවෙයි. දැන් මනුපියත් මේ විදිහට තමයි. හරි. එතකොට මේකෙදි වෙන්නේ මගේ එදින්දා ලයිෆ් එකේ තියෙන ලස්සන මෙමරිස් එකතු කරලා YouTube channel එකේ videos ටික upload කරනවා. ඒක vlogs වෙන්න පුළුවන්, shorts කරලා දන්නේ. කොහමරි තව දෙයක් කියන්න ඕනේ. ඒක තමයි මගේ තියෙන ideas ඊළඟට අමදාරන සමහර දේවල් තිබුණා මට ඒ වගේ දේවල් මම මේකට upload කරන්න බලාපොරොත්තු වෙනවා. මේක පස්සේ කාලෙක ඔයාලගේ සතුටක් ඒ මොකද මම පොඩි කාලේ සමහරවිට මගේ ෆොටෝස් ගන්නවට කැමති නැහැ, වීඩියෝස් ගන්නවට කැමති නැහැ, social media දායක කියන බයට. but අද මම සතුටු වෙනවා මේ ෆොටෝස් වීඩියෝස් දිහා බලලා යකඩ ඉදා ගත්ත හින්දායි අදටත් බලන්නේ කියලා. ඒ හින්දා ඉතින් මම හිතන පස්සේ කාලෙක මම මේ ගැන රිපීට් වෙන එකක් නැහැ, සතුටු වෙයි. ඒක දැන් පොඩ්ඩක් නර්වස් ගතියක් තියෙනවා. මේකට පස්සේ ඒක බලද්දි සතුටක් වෙයි කියලා හිතලා අප්ලෝඩ් කරන්නේ. අනාගතේ මට මේක ලොකු දෙයක් වෙයි. පුංචි කාලේ වෙනවයි තිබ්බේ කියන එක නැතුයි. ඒකයි ඒ අප්ලෝඩ් කරලා දියන්නේ. ඉතින් උඹන්ට පුළුවන් කැමති නම් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් එනවි. ඒක නෙමෙයි මගේ ගෝල් එක. අනාගතේ මම කෙනෙකුට දකින්න පොඩි කාලේ මතක ටික ඉතුරු කරලා යන්න. මොකද YouTube කියන්නේ ක්ලවුඩ් සිස්ටම් එකක්. ඒකට අපිට ඕන තරම් ස්ටෝරේජ් සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මේන් පර්පස් එක. ඉතින් එතනින් එහාට සාමාන්‍යයෙන් කමියුනිටි එකක් ගොඩ නැගිනවනේ. බ්ලොග්ස් වලට ඉතින් දැනට තියෙන තත්ත්වයන් එහෙමයි. මේ YouTube channels කරන ගොඩක් අතර ගොඩ නැගෙනවා. ඉතින් එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. නොවුණා කියලා ලොකු ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් එකතු වෙනවා නම් subscribe කරලා එකතු වෙන්න. vlogs වගේ තමයි වෙන්නේ. මුලින්ම වීඩියෝ එක ඊළඟට ඉතින් එහාට podcast series එකක් කරනවා. විවිධ දේවල් වලදී මම දක්න මතේ මොකක්ද? මම ප්‍රසන්ට් කරන්නේ Gen Z. ඒ කියන්නේ මම 2005 ඉපදුනේ. සෙන්ටර් වයිබ් එකක් තියෙනවා. ඒකට වෙන්න. ඉතින් ඒක තමයි කියන්නේ. දැන් අපි ඊළඟ වීඩියෝස් වලින් සාමාන්‍යයෙන් මම දැන් හිතන්නේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න නැහැ කියලා. Can you change? That's why he was in December. දැන් මට 20ක් වෙනවා. දැන් මම පොඩි කාලේ සමහර දේවල් ගැන කරපු මතය මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒකත් මගේ ලොකු මොකක්ද සමහර පොඩි කාලේ ඉඳන් මම ලොකු නම් මේක දේවල් කරනවා. බට් ලොකු වෙද්දි සමහර දේවල් ලැබෙන අත්දැකීම් එක්ක ඊළඟට චින්තන රටාව වෙනස් වෙන දේවල් එක්ක අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක සාමාන්‍ය වෙනස් වෙනවා. සමහරට අමතක වෙනවා. පොඩි කාලේ මෙහෙම කරන්න කියන්නේ දැන් පොඩි කාලේ අපි කියන්නේ අපේ සල්ලි නැහැ. හැබැයි ටයිම් ෆ්‍රීඩම් එක තියෙනවා. මනි ෆ්‍රීඩම් නැහැ. හැබැයි මනි කවදා හරි අතට එන්නේ මේ දේවල් කරනවා කියලා අර ලස්සන ප්ලෑන්ස් ටිකක් තියෙනවා. නමුත් ඒක මනි අතට තියෙන ටික අමතක වෙනවා. අන්න ඒක ලොකු අවුලක්. ඒකටත් එක තමයි මම මේක හදන්නේ. ඒකට පස්සේ කාලෙක දේවල් වෙනස් වෙද්දී වුණා මෙහෙම දේවල් ටිකක් මෙහෙම ලස්සන දේවල් ටිකක් කරන්න හිතන් ගියා කියලා මම ටිකක් කියෙද්දී ඒක